Hi, welcome to Vidivya. ඉතින් අදත් අපි ආවා සුපුරුදු පරිදි කෑමක රහ බලන්න. හෝටල් එක කෑමක රහ බලන්න ආවා අපි. ඉතින් අද ආවේ කොල්ලුපිටියේ තියෙන මැන්ඩරීනා එකට. කොල්ලුපිටියේ මැන්ඩරීනා. ඉතින් දැන් අපි ඩිනර් එකට ලෑස්තිලා ඉන්නේ. අපි arrange කර තියෙන්නේ කට්ටිය. ඉතින් අපි ඒක කොහොමද කියලා බලන්න හදන්නේ. ඉතින් අපි ඉන්නේ rooftop එකේ. rooftop එකේ තමයි ඩිනර් එක තියෙන්නේ. රූෆ්ටොප් එකේ ඩිනර් එක තියෙන මෙන්න මෙහෙම pool area එක. ඉතින් මගේ පිටිපස්සෙන් තියෙන්නේ අපේ dining area එක. ඉතින් අපි කොහොමද කියලා බලන්න යන්නේ. ඩිනර් එක රුපියල් ගාන මං කියන්නම් පස්සේ. ඉතින් සුපුරුදු පරිදි කෑමක රහ බලන්න, කෑමක අත්දැකීම ඔයගලන්ට එක බෙදා ගන්නයි මේ හදන්නේ. ඉතින් අපි ගිහින් බලමු. ඉතින් අපි ඉන්නේ මැන්ඩරීනා එක ඉස්සරහා. මැන්ඩරීනා එක ගේට් දොර ඉස්සරහා ඉන්නේ. මැන්ඩරීනා එක තියෙන්නේ හරියටම මරින මෝල් එක ඉස්සරහා. මෙන්න මෙතන තියෙන සිපෙට්කෝ සෙඩ් එක. සෙඩ් එකට එහා පැත්තේ තමයි මරිනෝ මෝල් එක තියෙන්නේ. මෙන්න මරිනෝ මෝල් එක මෙන්න මෙහෙම පේන්නේ. ඉතින් අපි මෙන්න මේ ඩයිනින් ඒරියා එක මෙන්න ඔයාලට පෙන්නන්න හදන්නේ. මෙන්න මෙහෙමයි ඩයිනින් ඒරියා එක ඒගොල්ලෝ arrange කරලා තියෙන්නේ. ඩයිනින් ඒරියා එක මෙන්න මෙහෙම arrange කරලා තියෙදී අපි යන් තියෙන item බලන්න. සැලඩ් වලට ආදරේ සැලඩ් පෙරේතයන්ට තමයි මේ සෙට් එක. සැලඩ් වර්ග වෙන ගොඩක් තිබ්බා. ඇත්තටම එක විදියෙන් හදලා තිනවා. ඒක මීට් අයිටම් එක ඇඩ් කරලා ලස්සනට තිබ්බා. ලස්සනට වගේම රහට තිබ්බා සැලඩ් වර්ග ටික. මේ තියෙන සුප් එක. සුප් එක මෙන්න මෙහෙම තියෙද්දි අපි යන් මේන් කෝසස් බලන්න. මේ තියෙන්නේ බිරියානි, මටන් බිරියානි තිබ්බේද? මේ තියෙන පැස්ටා. ඒ වගේම බටර් නාන් තිබ්බා. බටර් නාන් එක සුපිරි රහයි ඇත්තටම. රෝස්ටඩ් චිකන් කියන්නේ තනිකර බ්‍රෙස්ට් එක වගේ තිබ්බේ මෙතන. ෆිෂ් කරි එකක් තිබ්බා. beef තිබ්බා. තව ස්පයිසි පොටැටෝ එක චොප්ස් එකක් තිබ්බා. දාල් කරි එකක් තිබ්බා. දාල් කරි එක තිබ්බා එකෙන් vegetable කොත්තු. කොත්තු එක මෙන්න මෙහෙමයි. ඊට පස්සේ vegetable roll. මෙන්න මේ item ටික තමයි තිබ්බේ. මේ කිරි හොදි තිබ්බා. යන් කෑම දිහා බලන්න. මං ඉස්සෙල්ලාම සුප් එකෙන් පටන් ගත්තා. සුප් එකත් එක්ක මම සැලඩ් වර්ග බෙදාගත්තා මෙන්න මෙහෙම. අමුතුම අත්දැකීමක්. ඊට පස්සේ බිරියානි එක. මටන් බිරියානි එක මෙන්න මෙහෙම වෙද්දි කොළම මටන් කෑල්ල තමයි බෙදාගත්තේ. බත් පොඩ්ඩයි මටන් ගොඩක් ගත්තා. ඔයාලට පේනවා ඉතින් මටන් බෙදා ගන්න විදිහ තොර කෑල්ල නම් තමයි ගත්තේ. ඉතින් වැඩක් නැහැ නැත්තම් බත්තර මොකද? මෙන්න මෙහෙම බෙදාගත්තා. ඊට පස්සේ මම කෙලින්ම ගියේ බීෆ් අයිටම් එකට. බීෆ් අයිටම් ඩෙවිල් බීෆ් තිබ්බේ. මේ ඩෙවිල් බීෆ් මෙන්න මෙහෙම බෙදාගත්ත පැත්තකින්. බලන්න ඕන හින්දා මම ආසම කරන්නේ බීෆ් වලට. ඉතින් බීෆ් මෙන්න මෙහෙම බෙදාගත්තේ මම. මෙන්න මගේ ඩිෂ් එක. ඉතින් මගේ යාළුවා බෙදාගත්ත ඉස්සෙල්ලාම ඌ බිරියානි එක චිකන්. මෙන්න ඉතින් මම කන විදිය. ඇත්තටම ඩෙවිල් බීෆ් එක ඇත්තටම රහයි. සුපිරියක් ඒක නම් හැමෝම try කරන්න ඕනේ බීෆ් අයිටම් එකක් ඒක. කටට කෙලවනවා ඒක දැක්කම ආයෙමත් මට. ඉතින් එහෙම මටන් බිරියානි එකත් සුපිරිමයි කියන්නේ ආයේ 100න් 200ක් දෙන්න පුළුවන් එකට. මෙන්න මෙහෙම තමයි මගේ පළවෙනි මේන් කෝසස් එක මම ගත්තේ.
ඉතින් දෙවෙනි ඩිෂ් එක එකට බටර් නාන් චිකන් වගේම චොප්සි දාගත්තා මම. ඉතින් මේ තියෙන මගේ තුන්වෙනි ඩිෂ් එක. එතකොට ඒකට ඇවිල්ලා පැස්ටාත් එක්ක කොත්තු අයිටම් එකත් එක්ක තමයි මම මේ කන්නේ. ඉතින් පැස්ටා එක සුපිරි ක්‍රීමි ගතිය තියෙනවා. ආයේ ඒකට සුපිරියක් කියන්නත් පුළුවන් ඒකට. ඒ වගේම මට රෝල් එකකුත් දාගන්න ඕකට. මේ තියෙන මේ ඩිෂ් එක මම බෙදාගත්තා. කොත්තු, චීස් පැස්ටා and vegetable roll. මේ ආයෙ පේනවා ගන්න ඩයිනින් ඒරියා එක. ඩයිනින් ඒරියා ඇත්තම නිදහසේ ගන්න පුළුවන් තැන. සුපිරි. එතන නිදහසේ මේ තියෙන ඩිසර්ට් කෝන් එක. ඩිසර්ට් කෝන් එකේදී කියන්න ඕනේ මොස් වර්ග වැඩියෙන් තිබ්බා. කේක් වර්ග, වඩලප්පන්, කීරි වගේ අයිටම් තමයි ගොඩක් තිබ්බේ. මේ වගේ පොඩි මූස් අයිටම් තිබ්බා. ජෙලි, කැරමල්, කේක්. ඒ අයිටම් වලින් තමයි ඩිසර්ට් කෝන් එක පිරීලා තිබ්බේ. ඉතින් අපි මෙන්න මෙහෙමයි ඩිසර්ට් ඉස්සලම් බෙදාගන්නේ. ඩිසර්ට් කියන එක කන්න ඕනේ අන්තිමට. මොකද ඩිසර්ට් ඉස්සල්ලාම කෑවම බඩ පිරෙනවා. බඩ පිරුණාම ඔයගලන්ට මේන් කෝසස් ගන්න බැරි වෙනවා. මේන් කෝසස් ගන්න බැරි හින්දා ගන්න ගානට, ගෙවන ගානට පාඩුයි. බඩ ජාතියෙක් නම් දැනගත යුතුම ට්‍රික් එකක් තමයි ඩිසර්ට් කන්න ඕනේ අන්තිමට කියලා. හොඳින් මතක තබා ගන්න ඕනේ ඩිසර්ට් කන්න ඕනේ අන්තිමට. මේ වගේ ඩිසර්ට් ප්ලේට් එක පළවෙනි එක මම පුඩින් බටලප්පන් වගේම මූස් බෙදා ගන්න පළවෙනි ඩිෂ් එකේ. අන්න මෙහෙම රස බලන්න. ඊට පස්සේ මගේ දෙවෙනි ඩිෂ් එක මෙහෙම. ඒකත් ස්ට්‍රෝබෙරි මූස් එකක් එක්ක මූස් වර්ග 3ක් තමයි මම ඊට පස්සේ එන්ජොයි කරන්නේ. ඇතරම මූස් වර්ග, කේක් වර්ග පට්ටරහයි ඒගොල්ලන්ගේ. මේ ස්ට්‍රෝබෙරි කෑල්ල කනකොට සුපිරි. ඩෙසර්ට් කෝන් එක ආයෙ මේ පෙන්නන්නේ ඒගොල්ලන්ට ලං කරලා. මෙන්න මෙහෙමයි ඩෙසර්ට් වර්ග තියෙන්නේ. ඩෙසර්ට් කෝන් එකේ අයිටම් ටිකක් තිබ්බ වැඩිපුර. ෆෘට් එක තිබ්බ. මෙන්න මෙහෙමයි ඒක එක්ස්පීරියන්ස් එක. ඉතින් පූල් ඒරියා එක මෙන්න මෙහෙම ලස්සන view එකක් පේනවා. මුළු කොල්ලු පිටියම බලා ගන්න පුළුවන් ඔයගලන්ට. හැන්දෑවේ ඉර එළිය සුපිරම දක ගන්න පුළුවන් ලස්සන view එකක් තියෙන පූල් ඒරියා එක. ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ රිසෙප්ෂන් එක මෙන්න මෙහෙමයි view වෙන්නේ. ගොඩම ෆොරිනර්ස්ලා එනවා රූම්ස් ගන්න. හයි දැන් අපි ඉන්නේ ඩිනර් එක අරගෙන ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඩිනර් එක අපි ගත්තා. ඩිනර් එකේ කියන්න තියෙනවා ඒකෙත් මීට් අයිටම් අඩුයි. බීෆ් එක අයිටම් එකක් තිබ්බි, චිකන් තිබ්බ, බ්‍රෙස්ට් එක වගේ මේ කරලා. ඊට පස්සේ සීෆුඩ් අඩුයි. පොඩි අයිටම් ටිකක් තිබ්බේ. ඉතින් මීට් අයිටම් වැඩි කරන්න තිබ්බනම් මරු. තව බෙවරේජස් නැත්තරමනේ. ඉතින් රුපියල් 5500යි මේකේ ගාන. 5500ට චුට්ටක් පාඩු ගතියක් තියෙනවා. ඉතින් අපි එන්ජොයි කරා ඇවිල්ලා බලන්න. කෑම නම් සුපිරි රහයි. ඇත්තටම කෑම රහයි. ඩිසර්ට් කෝන් එකත් හොඳයි. ඩිසර්ට් කෝන් එකේ මූස් වර්ග තියෙනවා වැඩිපුර තිබේ, කේක් වර්ග. ඉතින් එහෙමයි තාත්තේ මේ මැන්ඩරීනා එකේ කොළඹ මැන්ඩරීනා හොටෙල් එකේ ඩිනර් එක අපි දවසක එන්න try කරනවා හයිටි එකට. හයිටි එකේ කොහමද තාත්තේ කියලා බලන්න. හයිටි එකක් තියෙනවා සිකුරාදා සෙන්සුරාදා ඉරිදා ඒ දවස් තුනේ. ඉතින් අපේ ඩිනර් එක්ස්පීරියන්ස් එක මෙන්න මෙහෙම මැන්ඩරීනා එකේ. ඉතින් ඔයගොල්ලොත් එන්න ඇවිල්ලා එක්ස්පීරියන්ස් එක බෙදා ගන්න. ඇවිල්ලා බලන්න ඔයගොල්ලන්ගේ දවසේ කොහොමද දන්නේ වෙන්නේ. ඒ කියන්නේ ඔයගොල්ලන් දවසේ arrange කරන විදිය වෙනස් වෙන්න පුළුවන් මේගොල්ලන්. ඉතින් ඇවිල්ලා බලන්න ගෙදර කට්ටියත් එක්ක, ඔයගේ පවුලේ කට්ටියත් එක්ක, යාළුවොත් එක්ක, නැත්නම් ඔයගේ boyfriend girlfriend එක්ක ඇවිල්ලා බලන්න එක්ස්පීරියන්ස් එකක් ගන්න. ඒ එක්ස්පීරියන්ස් එක මාත් එක්ක බෙදා ගන්න. අනිවාර්යෙන් මේක ෂෙයා කරන්න.
කමෙන්ට් එකක් දාගෙන යන්න. එනහයි වීඩියෝ එකකින් හම්බෙමු. මේ විද්දිව්‍ය